පැය ගානකට කලින් ඔයාලා වගේම මාත් සතුටින් අඩියක් පුඩියක් ගහගෙන ෆේක් account වලින් ඉන්නේ උන්ට පැන පැන ජීවිතේ ආතල්ලිකේ කියවපු කොල්ලේ. ඉතින් මට වෙච්ච වැඩේ දන්නවද? අර වියකත් දිනවා ගිහින් කොටන් වරෙන් කොටපුවම ඇද්ද පුංචි නෝනා නෑ කොටලා සම්බල කාපන් කොහෙද ඔය යන්නේ වියරගෙන මොලේ වැඩද? අද ටිකක් උදේම මැරියා. දැන් කොටන්න පුළුවන්ද එතකොට? පුළුවන්. මෙයා වෙයිලා මදි බොල. මොක? එත වැඩි. ගිහින් වේලගෙන වරේ. එහෙමයි. පුංචිනෝනා කොටන්න වෙලිලා මදිලු. තෙතවිලු. වේල්ලා මදි නම් ටිකක් වේලපන් නුඹ වෙයිලා මදි බං. ඊළඟ වේලගෙන වරේ. වෙලිලා මදි කිව්වා. බම් වේලපන්කෝ යකෝ මෙව්වා වෙයිලා මදි. ගිහින් වේලගෙන වරේ. වෙලිලා මදි කිව්වා. දැන් උඹ කොහෙලනවද නැද්ද යකෝ මෙව්වා වෙයිලා මදි. ගිහින් වේලගෙන වරේ. එහෙමයි. වෙයිලා මදි යකෝ. වෙලිලා මදි කිව්වා. වේලපන් දෙයියනේ වේලපන් ඔබට කියන්නේ ගිහින් වේලගෙන වරේ. නෝ වෙයිලා මදි. වෙලිලා මදි කිව්වා. මදිද? ඔක වේලපන් යකෝ මදි නේද? වෙයිලා මදි. වේලපන් 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 යකෝ. වේලපන් වෙයිලා මදි. වෙලිලා මදි යකෝ.
ධර්මේ කියන්නේ මගේ වීටික් කොටන්නේ මේ වී තෙත වැඩි මෙච්චර වේලත් තෙත වැඩි ලාගින් රැඳී සිටියා වගේ දැනුණා මට සත්තයි දැනුණා හැඟුණා නුඹ මගේ පන වාගෙම මට දැනුණා නෙතඟ බැල්මන් එළන කුමරි සිතට උණුසුම් සදන සොඳුරි නෙතට හසඳුන් ගෙනෙන කුමරි නුඹ මගේ වෙන්නේ කවදාදෝ මිතුරි නෙතඟ බැල්මන් එළන කුමරි සිතට උණුසුම් සදන සොඳුරි නෙතට හසඳුන් ගෙනෙන කුමරි නුඹ මගේ වෙන්නේ කවදාදෝ මිතුරි ගන්න බෑ සෙනෙහස දැනෙනා ඇරයුම් නැති දෝ නුඹගෙන් හැඟෙනා කියා ගන්න බෑ සෙනෙහස දැනෙනා ඇරයුම් නැති දෝ නුඹගෙන් හැඟෙනා කඳුළු පිසලන්නම් සිනා කැන්දන්නම් ළඟින් මම ඉන්නම් සෙනෙහෙන් තෙමන්නම් යුගනෙත් ලෙසින් නුඹ සමදාරකින්නම් නෙතඟ බැල්මන් එළන කුමරි සිතට උණුසුම් සදන සොඳුරි නෙතට හසඳුන් ගෙනෙන කුමරි නුඹ මගේ වෙන්නේ කවදාදෝ මිතුරි නෙතඟ බැල්මන් එළන කුමරි සිතට උණුසුම් සදන සොඳුරි නෙතට හසඳුන් ගෙනෙන කුමරි නුඹ මගේ වෙන්නේ කවදාදෝ මිතුරි පළ නෙළුවට කවන්න හැමතැනම ලෙලි දාන්න එපා කොද වීරේ මල හත්තිලව වීරේ මොලද ගිලගෙන පළ ලෙලි දාන්න එපා පුෂ්පේ 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 පුංචි නඩ වේනෝ පුංචි නඩ ඉවරන ක්‍රමයක් තියෙනවා ඒ මොකද්ද පුංචි නෝනා නාගල් හරියන්නේ නැහැ පාරේ දාලා වෙලපන් පාරේ ඔව් හැමතැනම පාරේ
ඔව්. පාරදාල වෙලපන්. Hi, Tinga. සෙල්ලම් කරන්න එනවද? ඔත් එක්ක සෙල්ලම් කරන්න මම පොඩි එකෙක් කියලා හිතුවද? සෙල්ලම් කරන්න ලවන්න. පුංචි නෝනට වී වෙලන්න තියෙනවා. කොටා ගන්නවා නම් වේලගෙන වරෙන්. පාරක් ගානේ වේලලා මගේ වාහන වලටත් කෙලලා මා විනිමය කරගන්න එපා. වේලන වී ටික උඹ කියනවා නම් වේලලා නැහැ කියලා. වේලන පාරක් ගන්න ඔබ වාහන පදිනවා නම් ආත්මය කතරින්නේ. එක්ක උඹ කොටපන්. නැත්තම් මැරියම්. කොටනේ කොහොමද නැද්ද? ආයි තිද්දනවද? රිදෙනවද? රිදෙනනේ මම ඔක අහුනොත් මරනවා. අනේ අනේ මේ පිස්සු වැඩ කරන්න එපා. මරන්න විතරයි පුළුවන්. උඹලට මෝල තිබ්බට වී වේල ගන්න විදිහක් නැහැ. නේ. වීත් වේලගෙන හාලුත් කොටා ගන්න විදිහක් තිබ්බනම් කොහොමද? ගිහිල්ලා උඹලා තාත්තට ගියහන්කෝ මොන හරි ක්‍රමයක් හදන්න කියලා. මොකද්ද පත්තුනේ මට කියලා බලයන්. වී වෙලන ක්‍රමයක් පත් වුණා. අර හම්බට පුතලාලිය ඉස්සරහ අපි නෝන්ඩියට කියමු. ඔය හිටපන්. මොකක්ද ඒක? කොහොමද වේලන්නේ? ඒකද? ඉතින් ගල් ටිකක් ගන්නවා. අරගෙන ඉවරලා ලොකු තටියක් ගන්නවා. ඊට පස්සේ ලිප හදලා ඉවරලා තටිය තියලා ලිපන් උඩ තියලා දානවා ගින්දර. දාලා ඉවරලා වී ටික උඩින් දාලා උඩට වේලනවා. මොරි කන්න දෙයක්ෝ? ඔයි නාත බලව බල මේ වී වේලන එකක් ඉඳ මේ රණ්ඩු වෙන්නේ පිස්සුද බලන්න වී වේල ගන්න ඕන නම් ගනිලා වී වේලන මැෂින් එක මේ පාරවල් ගානේ වේලි වේල දඟලන්න ඕනෙත් නෑ ගබඩා කරන්න කලින් හොඳට වේලලා ගබඩා කර ගන්නත් පුළුවන් ගනින්න බං අර වී වේලන මැෂින් එක ඉවරයි ගහ ගන්න ඕනේ
කොච්චර මහන්සි වුණත් කුඹුරේ වී අස්වැන්න තෙත් වෙලා විනාශ වෙලා යනවද? කොච්චර උත්සාහ කරත් වී වේල ගන්න බැරි වුණාද? ඔන්න එහෙනම් ඒ ප්‍රශ්නෙට තිත Japanese rice dryer machine එක. තොන් ගණනක වුණත් වී අස්වැන්න වේලීමේ හැකියාව. අස්වැන්න පිරිසිදුව වේල ගන්න. අමාරුවෙන් ගොඩ ගන්න අස්වැන්නට වටිනාකමක් එකතු කරන්න හොඳම ක්‍රමය Japanese rice dryer. අල්වියෙන් පසු සේවාව සමගින් හොඳම දේ හොඳම තැනින් ලබා ගන්න අපහා එකතු වන්න. වැඩි විස්තර සඳහා දන 8180යි 11.03.345 070යි 220යි 2225